ඔන්න ආයෙත් ලොකුටම රටේ අස්වැසුම ගැන කතා කරන්න පටන් ගන්න තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔයාට අස්වැසුම හම්බ වුණාද නැද්ද? අස්වැසුම හම්බ වෙන්න ගොඩක් සුදුසුකම් තිබිලා අස්වැසුම ඔයාට නැතුව ගියාද? මෙන්න මේ වොයිස් එක පොඩ්ඩක් අහන්නකෝ. මේ අස්වැසුම මේ දවස්වල කරගෙන යන්නේ සංගණන කටයුතු. මේ දවස්වල නිවාස සමීක්ෂණය අපේ නිලධාරීන් විසින් ග්‍රාම නිලධාරීන් විසින් ගෙයින්කට ගිහිල්ලා නිවාස සමීක්ෂණය කරනවා. විශේෂයෙන්ම 2023 අවුරුද්දේ පළවෙනි වටේ තෝරා ගැනීම සම්බන්ධව විවිධ විරෝධතා තියෙනවා, විවිධ මත ප්‍රකාශ කරනවා. ජනතාව අතරේ මතය පොදු මතයක් තියෙනවා සුදුසු නැති අයට මුදල් දීලා තියෙනවායි කියලා. ඒක නිවැරදි කරන්න තමයි අපි මේ සංගණන කටයුතු නැවත කරගෙන යන්නේ. ඒ සංගණන කටයුතු අපි ජූලි මාසයෙන්කට අවසන් කරන්න කටයුතු කරලා තියෙනවා. ජූලි මාසෙ වෙද්දී අපිට නිවැරදි දත්ත පදනම් කරගෙන සුදුසුම අයට මේ මුදල් ප්‍රතිපාදනය හරි ඔතනට ඇහුවම ඇති. මේක බලන්න ඕන නම් ඔන්න net news එකේ තියෙන ඔකට ගිහින් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. කොහොම හරි කවන්නේ මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට එහෙම නැත්නම් මේ රටේ මේ රජයට ඔය අස්වැසුම දීපයක සම්බන්ධව නැවත වතාවක් හොයලා බලන්න ඕන කියලා හිතුණා නම් ඒක ලොකු දෙයක්. මොකද අද ඊයක නෙවෙයි එදා අස්වැසුම දෙන්න මිනිස්සු පිළිබඳව හොයනකොට එදා අස්වැසුම දෙන්න මිනිස්සු කවුද කියලා තෝරගන්නකොට හුඟක් මිනිස්සුන්ට තිබු ප්‍රශ්නයක් තමයි මේ අතපය හතර තියෙන මේ ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙන මෙන්න මේ අහවල් පුද්ගලයාට අපේ ගමේ අපේ නගරේ ඇයි අස්වැසුම දුන්නේ මොන හේතුවටද? එතකොට අපේ ගමේ ඉන්න අහවල් පුද්ගලයාට අපේ නගරේ ඉන්න අහවල් මිනිස්සයාට මෙච්චර ජීවත් වෙන්න අමාරුකමක් තියෙදි බැරිකමක් තියෙදි දෙයක් කරගන්න ඇයි මේ මිනිස්සයාට අස්වැසුම දුන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ මේ රටේ මිනිස්සුන්ට අද ඊයක නෙවෙයි එදා ඉඳන්ම තිබුණා. කොහොම හරි අපි සතුටු වෙනවා මේ දැන්වත් අස්වැසුම දුන්නු විදිහ පිළිබඳ නැවත වතාවක් සමාලෝචනය කිරීම සම්බන්ධව. ඒත් එක්කම මතක් කරන අනිවාර්යයෙන්ම අස්වැසුම දෙන්න කවුරු හරි කෙනෙක්ගෙන් මෙන්න මේ අහවල් පුද්ගලයා සුදුසුයි කියලා නිර්දේශයක් ගත්තානේ. අන්න ඒ මිනිස්සු අනිවාර්යයෙන්ම හුඟක් බහුතරයක් දෙනා කරේ සල්ලි වලට යට වෙලා තමන්ගේ යාළුවන්ට හිත මිත්‍රාදීන් වලට විදිහ තමන්ගේ යාළුවට තමන්ගේ යාළුවන්ට තිබ්බු හිතවත්කම් වලට තමයි හුඟක් මේකට නිර්දේශ ලබා දුන්නේ. ඒ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් කරලා අනිවාර්යයෙන් මේකට වැරදි තොරතුරු හිමි නැති මිනිස්සුන්ට හිමි ගන්නවන්න කටයුතු කරලා තියෙනවා යම් රාජ්‍ය නිලධාරියෙක්. අනිවාර්යෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන කියන එකත් අපි මේ වීඩියෝ එක මතක් කරනවා. ඉතින් අස්වැසුම ලැබුණ නැති කෙනෙක් ඉන්නවා ලැබෙන්න සියලු සුසුකම් තියෙද්දි අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න ඔයාට කොතනින්ද අසාධාරණයක් සිද්ධ වුනේ කියන එක සම්බන්ධව කියලා.